සපුමල් ප්‍රොඩක්ෂන් YouTube channel එක නවත්තන්න හදනවා. මොකක්ද ඒ කරන්න හදන වැඩ? කොන්ට්‍රෝල් කියන සීරීස් එක ඇත්තටම අපි ගොඩක් අසාර්ථක වුණා. යම් සපුමල් අර එදා ඉඳන් හිටපු කට්ටිය, ඒ කියන්නේ තමන්ගේ සීරීස් එකක් ඩෙවලොප් කරන්න හිටපු චරිත කපලා ඒක තැනක් දෙන්නේ නැතුව සපුමල් විතරක් ඉස්සරහට යනවා කියන එක. හැබැයි ඒ චරිතේ අපි ටීම් එක ඇතුළට තාමත් අපි යාළුවෝ සෙට් එක වෙන්නේ නැහැ. ආයුෂ්බෝ වේවා හැමෝටම. ඔන්න ඉතින් හරියටම අවුරුද්දයි මාස 6කට පස්සේ යාළුවෙක් හොයාගෙන ආවා. ඉතින් කවුද කියලා බලමු. ආයිබෝන් සපුමල්. ආයිබෝන්. මොනවාද මේ මිනිස්සු කියන දේවල්? මේ ගොඩක් කට්ටිය දකිනවා. මේ මම දැක්ක දැන් page දෙක තුනකම YouTube channel වල අර මේක දාලා තියෙනවා. සපුමල් ප්‍රොඩක්ෂන් YouTube channel එක නවත්තන්න හදනවා. මොකක්ද ඒ කරන්න හදන වැඩි? සපුමල් ප්‍රොඩක්ෂන් YouTube channel එක කවදාවත් නතර වෙන්නේ නෑ. නමුත් ගොඩක් කට්ටිය මේ මම දැක්කා දාලා තියෙනවා කමෙන්ට් ආස්සේ අරගෙන මේකේ සපුමල් නවත්තන්න හදන්නේ මේ මුලා මතක් කරන්නද කොහෙද යන්නේ කියලා. නෑ. ඇත්ත කතන්දරේ අපි කොන්ට්‍රෝල් කියන සීරීස් එක නැවතුවා ටික කාලෙකට. ඒ කියන්නේ කොන්ට්‍රෝල් කියන සීරීස් එක ඇත්තටම අපි ගොඩක් අසාර්ථක වුණා. යම් කාරණා. හරි. අපි මුලින්ම කිව්වා ඒ කොන්ට්‍රෝල් සීරීස් එක නවත්තන්නේ. කොන්ට්‍රෝල් සීරීස් එක නවත්තන්න එක හේතුවක් තමයි අපි පොඩි බ්‍රේක් එකක් ගන්න ඕනේ මේ වෙලාවේ. ඒ කියන්නේ ඔයාලා දැක්කා අපිට පහුගිය දවස්වල වෙච්ච දේවල් එක්ක මුළු ටීම් එකේම කට්ටිය පොඩි නෙමෙයි ලොකු කලකිරීමක ඉන්නේ. ඉතින් එහෙම වැඩ කරන්න අමාරුයිනේ. දැන් අපි එකතු වුණත් වෙනදා වගේ දැන් hina වෙලා කතා බහ කරන්න අමාරුයි මේ වෙච්ච දේවල් එක්ක. ඒ කියන්නේ හරිම කනගාටුදායි මතකයන් ටිකක් අපිට ඉතුරු වුණා ඒක නිසා. ඒ කියන්නේ පුංචි හිත්‍රිදීමක් එක්ක තමයි මේ ගමන යන්නේ නේද? පුංචි නෙමෙයි ලොකු හිත්‍රිදීම් ගොඩක් තියෙනවා. මොකද පහුගිය ටිකේ වෙච්ච ප්‍රශ්න එක්ක දැන් මට අපේ ගමේ අය නෙමෙයි අපි දැන් මේ මම පාරේ බහැලා යනකොට එන වාහන වලින් නවත්තලා ගහන්න ආව මිනිස්සු. මේ තත්ත්වයට උදව් වුණා. උදව්. එතකොට අපේ මధుර අයියා අසාධු බලෙන් හිටියා. ඒකත් අන්ෂුවර් මට්ටමකට ආවා. අපේ ගෑනු ළමයින්ට කැලෑ පත්තර ගහලා තිබ්බා. ඒ කියන්නේ අර ඔයාලා මේ ලංකාවේ අර පීක් එකට ආපු එක එහෙමම අනිත් පැත්තට හැරුණා. ඔව්. ඒ කියන්නේ අර තියෙන පූජාසනේ ඔබ හිඳවා ඒක මං අත්විඳා. මිනිස්සු මාර විදිහට විශ්වාස කරා මම. කියන්නේ හැම වෙලේම මාත් එක්ක ඉඳි. ඒ කියන්නේ අපිට මාර ගෝල දුන්නා මිනිස්සු. ඒ කියන්නේ පොඩි තැනේ ඉඳලා. හැබැයි පුංචි දෙයක් නිසා ඒක වැරදි වැටහීමක් නිසා ඇත්ත නොදැක්ක නිසා මිනිස්සු අනිත් පැත්තට වුණා අපිට හිතා ගන්න බැරි විදියට. ඒ කියන්නේ අපි වැරදි නම් අපි ඇත්තටම මේ මිනිස්සු කියන දේ අපි එහෙම කරලා තිබ්බනම් අපිට දුකක් නෑ. කියන්නේ පේජ් ගානේ කියලා තිබ්බේවා ගමින් පොඩි කතා වෙන්න ගත්ත ඒවා ඇහෙනකොට මාර කලකිරීමක්. ඉතින් අපේ සෙට් එක අපි එකට ඉඳගෙන කතා කරනකොට වෙනදා වගේ අර hina වෙලා කතා බහ කරන එකක් නෙමෙයි දැන් වටිපුර තියෙන්නේ. අපි ඊළඟට මොකද කරන්නේ? අර අපෙන් සතුට ගිලිහිලා දැන් වැඩ විතරක් ඔළුවට ආපු එකක් දැන් තියෙනවා. හැබැයි මම හිතනවා මේ වැඩ විතරක් ඔළුවට ආපු එකක් හොඳයි. මොකද පැත්තකට යනවා කියලා අනිවාර්යෙන්. ඒ කියන්නේ දැන් මේ කොට්‍රෝල් අපි නැවැත්තුවාට පස්සේ අපි ඊළඟට දැන් මේ දවස්වල ප්ලෑන් කරන දේ මම කියන්නේ කොට්‍රෝල් නවත්තන්න මූලික හේතුව කලකිරීම සහ අපි විවේකයක් ගන්න ඕනේ. ඒ කියන්නේ අර නිතරම පේනකොට කුකුලයි කරමල් කල වගේ වෙනවා කියනවා. ඒක එපා වෙන තත්ත්වයකට. ඒ කියන්නේ අපි පොඩි බ්‍රේක් එකක් ගන්න ඕනේ හින්දාමයි කියන්නේ එක දිගටම වැඩ කරන්නේ. එක දිගටම කියන්නේ අපි අවුරුදු 7ක් එක දිගටම වැඩ කරා. පටන් ගත්ත දවස් නම් මම දන්නවා මොන තරම් කට්ටක් කෑවද කියන එක. ඒ කියන්නේ දැන් අවුරුදු 7 මේ බ්‍රේක් එකක් ඒ කියන්නේ වීඩියෝ එකක් නොදා යම පළවෙනි සති දෙක වෙන්නේ නැති. ඒ කියන්නේ කවදාවත් එහෙම වෙලා නැහැ. සති දෙකක් වීඩියෝ එකක් නොදා ඉන්නවා කියන්නේ ඒක වෙලා දැන් අපි මාස දෙකක් නොදා ඉන්න එකේ තමයි ඉන්නේ. ඒ කියන්නේ සීරියස් එකක්. දැන් ළඟදිත් තව එකක් එන්න තියෙනවා අපිට පොඩි කමර්ෂල් එකක්. සීරීස් එකක් එන්න තව මාස දෙකක් විතර යයි. මොකද ඒකෙන් උපරිම සම්බන්ධ වෙලා සපුමල් අර එදා ඉඳන් හිටපු කට්ටිය, ඒ කියන්නේ තමන්ගේ සීරීස් එකක් ඩෙවලොප් කරන්න හිටපු චරිත කපලා ඒක තැනක් දෙන්නේ නැතුව සපුමල් විතරක් ඉස්සරහට යනවා කියන එක.
ඒකට මොනවද කියන්නේ? ඇයි එහෙම කරන්නේ? ඒ කියන්නේ අර පරණ කට්ටිය කපලා මම තැනකට එනවා කියන එකක් ඒක. ඇත්ත කතන්දරේ මම අහන්නේ මම කැපුවේ කවුද කියලා. එහෙනම් මේක මම කියන දෙයක් නෙවෙයි. පොදුවේ ගොඩක් කට්ටිය මම දැක්කා. ඒ කියන්නේ Facebook එක කියන එක ඔයාට හොඳ කියන්නත් පුළුවන් නරක කියන්නත් පුළුවන්. මේ මම කියන්නේ නරක විතරයි. හොඳ කියනයි කියලා කතා කරලා වැඩක් නැහැ. මේ කට්ටිය හැමදාම හොඳ කියයි. හැබැයි හොඳ කියලා ඉවරලා පස්සේ නරක කියන්නත් පුළුවන්. මේ නරක කියන එකේ වචන තමයි මම කියන්නේ. සපුමල් සීරියස් එකක් දියුණු කරන චරිත කපලා ඔහු විතරක් ඉස්සරහට යනවා. ඇයි එහෙම කරන්නේ? මම කවදාවත් එහෙම වෙලා නැහැ. මම කවදාවත් මාත් එක්ක හිටපු මිනිස්සු කපලා නැහැ. හැබැයි ඒවා කැපිලා ගිහිල්ලා තියෙනවා. මේ දෙන්නෙක් කපලා දෙනවා. ඒ කපන එක හේතුවක් තමයි ටීම් එකේ තියෙන විනය. එතකොට අපි වැඩක් පටන් ගන්නකොට එක්කෙනෙක් මට මතකයි හෙට ෂූට් එක තියෙනවා කියලා අපි දැන් ස්ක්‍රිප්ට් එකක් ලියනවා. ඒකට චරිත බෙදලා ස්ක්‍රිප්ට් එක ලියලා කියනවා ෂූට් එකට එන්නේ නැහැ කියලා. එක පාරක් දෙපාරක් තුන් පාරක් බෑනේ. එතකොට එයාව අපි අයින් කරන්න ඕන. මේ අවුරුදු 5කට විතර කලින්. ඊට මුල්ම කාලේ. 5කට විතර. එතකොට කට්ටිය දන්නේ නැහැ. ඊට පස්සේ කෙනෙක් වයින් කරා. මෙතන රංගපානකට වැඩිය ටීම් වර්ක් එකට වැඩිය බීමක ලොකුනම බෑනේ කරන්නේ. يعني ටීම් එකේ පිටින් අපි දන්නේ නැහැ. ඔබ ඉතින් ඔය ඊට දෙන්නේ නැහැ නේද අපි ටීම් එකේ විනයක් තියෙනවා. ඒ විනය සහ අපි හදන්න යන බ්‍රෑන්ඩ් එකේ නම මට අංක 1. නායකයෙක් විදියට ගත්ත තීරණය හරි කියලා හිතනවා. හරි කියලා හිතනවා. ඒ කියන්නේ සමහර එක සීරියස් එකක හිටපු ප්‍රධාන චරිතයක්. අදට පසුතැවීමක් නැහැ. ඒ චරිත අයින් කරපු එක ගැන නායකයෙක් විදියට අයින් කරපු එක පිළිබඳව කිසිම පසුතැවීමක් නැහැ. පසුතැවීමක් නැහැ. එතකොට දැන් මම ඇනිත් ඒ කියන්නේ මේ ටීම් එකේ ගොඩක් උඩ අරන් ආපු චරිත නෙමෙයි ඔය හොඳේ. එතකොට දැන් එනික් කට්ටිය කියනවානේ ටීම් එකේ උඩ අරන් ආපු චරිත මම කැපුවා කියලා. ඇත්තටම මම කැපුවේ නෑ. එතකොට දැන් මෙහෙම එකක් තියෙනවා නැත්නම් කතන්දරේ. අපි ජනප්‍රිය වෙන්න අපි විසින් අපි හදාගත්ත යුතු විනයක් තියෙනවා. එකක් ටීම් එකක් ඇතුළත. එතකොට අපි ටීම් එක ඇතුලේ අපි කොහොමද ඉන්නේ සහ එළිය සමාජයේ අපි කොහොමද ඉන්නේ? සොයන් ඉන්නේ. අන්න. එතකොට අපි එළිය සමාජයට සමහර විට අපි නළුවෙක් හෝ නිලියෙක් වෙන්න පුළුවන් කියන්නේ YouTube මාධ්‍ය පැත්තෙන්. එතකොට මිනිස්සු අඳුරන චරිතයක් සහ මිනිස්සු ගොඩක් ගරු කරන චරිතයක් ඒක වෙනම ලෙවල් එකක් එන චරිතයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ චරිතේ අපි ටීම් එක ඇතුළට තාමත් අපි යාළුවෝ සෙට් එක වෙන්න බෑ. අනිවාර්යයෙන්. ඒ කියන්නේ අපි එයා මොන චරිත වුණත් එයා මෙතෙන් දාපුවම අපිට එකදලා මචං මෙහෙමයි කියලා වැඩ කරන්න පුළුවන් චරිතයක් වෙනවා. ඔව් මේ වගේ තැනකදී මේ වගේ වැඩ කටයුත්තකදී අනිවාර්යෙන්ම කණ්ඩායමක් විදියට ටීම් වර්ක් එක අනිවාර්යෙන්ම තියෙන්න ඕන. අනිවාර්යයෙන්. ඒ කියන්නේ මෙතන ඉඳගෙන මම වුණා. මමත් වතුර පවා කියලා. මමත් හැමදේම මෙතන කරනවා. එතකොට අපි ටීම් එකේ අනිත් කට්ටියත් මේ හැමදේම කරනවා. එහෙම මේකේ සාර්ථකත්වයක් නැහැ. නෑ. ඒ කියන්නේ දැන් මෙතන ටීම් එකේ දැන් කියනවානේ පරණ කට්ටිය අයින් කරා කියලා. පරණ කට්ටිය තාමත් මං ළඟ හයියට ඉන්නවා. මිනිස්සු දන්නේ කවුද පරණ කට්ටිය කියලා. ඒ කියන්නේ මිනිස්සු ගොඩක් කට්ටිය අඳුරගත්තේ මේ මෑතකදී ජනප්‍රිය වෙච්ච අපේ සීරීස් දෙක තුනක් නේ. එතකොට අවුරුදු 7ක පරණ සෙට් එක තාම මිනිස්සු අඳුරන්නේ නැහැ. කියන්නේ දන්නවා. මිනිස්සු දන්නවා. හැබැයි මේ පරණ කට්ටිය කවුද කියලා දන්නේ නැහැ. පරණ කට්ටිය තාමත් අපිත් එක්ක හයියට ඉන්නවා. ඒ අයින් අරවගේ ප්‍රශ්න නැහැ. කවදාවත් නෑ. මොකද ඒ කට්ටිය දන්නවා අපිට එන ආදායමෙන් අපි කොහොමද මේක කරන්නේ? ඒකට අපිට තියෙන ඉතුරුව මොකද්ද? ඒ අමාරුකම ඒ කට්ටිය දන්නවා. අර ඉරිදට විතරක් ඇවිල්ලා අපි ෂූට් කරන ඉරිදටනේ. ඇවිල්ලා රංගපාලා එළියට ගියපුවම ප්‍රසිද්ධියක් හම්බ වෙන කෙනෙකුට ඒක ලොකුට දැනෙන්නේ නෑ. මොකද අපි මේක අපි කොච්චර වාචිකව කිව්වත් ඒක බාර දීලා ඒක කරන්න ගත්තාම තමයි දන්නේ. ඇත්තම කතන්දරේ අපේ සීරීස් එකේ උපරිම වීඩියෝ වලට සාමාන්‍යයෙන් ලක්ෂ 2ක් වගේ views යනවා. ඔබත් YouTube එකේ. ඒකට දන්නවා කොයි වගේ ආදායමක් දෙන්නේ කියලා. අපි ටීම් එකේ 25ක් ඉන්නවා. 25කට මේක කොහොමද අපි කරන්නේ? ඇත්තටම අපිට මේ ඉන්න කට්ටියට ලොකු ගෙවීමක් කරන්න බෑ. බෑන්නේ ගෙවීමක් වෙන්නේ නැත. මම දැක්ක ගොඩක් කට්ටිය පහුගිය දවස්වල ඒ පිළිබඳව මුළු ලංකාව පුරාම කතා වුණා. මෙන්න මේ එක්කෙනෙක්ට
මේ විදියට වැඩ අරගෙන ඉවරලා යාට මේ ගෙවීමක් සිදු කරපු නැති ප්‍රශ්න වගේකුත් ඇවිල්ලා තිබ්බයි එළියට. ඉතින් ඒ පිළිබඳව මොකක්ද කියන්නේ? ඇයි ඔයා ඒ විදියට ඒ කට්ටියෙන් වැඩ අරගෙන ගෙවීමක් සිදු කරේ නැත්තේ? ඔය විදියට ආදායමක් ලැබෙනවා නම් දැන් මම අර ඉස්සෙල්ලා කිව්වේ ලක්ෂ 2ක් යන views ලක්ෂ 2ක් යන channel එක එන ආදායම ඔය දන්න. ඔව්. එතකොට ඒක අපි 25කට බෙදන්න ගියොත් මොකද වෙන්නේ කියලාත් ඔයා දන්න. එතකොට මම අනිත් පැත්ත ගත්තොත් එහෙම දවසකට රුපියල් 5000කට රඟපාන්න මට අවුරුදු 7ක් ගියා. දවසකට රුපියල් 5000කට රඟපාන්න මට අවුරුදු 7ක් ගියා. මං ඒ වෙනකම් කොටි බස් ස්ටෑන්ඩ් එකේ කොච්චර ඉඳලා තියෙනවද? එන්න විදිහක් නැතුව කොච්චර පයින් ඇවිල්ලා තියෙනවද? මට අතේ සත පහ නැති හින්දා මම කොච්චර අවුල් වෙලා අපි ගෙදරින් මම රඟවන්න කැමති තිබ්බේ නැහැ දවස්වල. අතේ සත පහක් නැතුව කොච්චර මේක මං අතාරින්න ගිහිල්ලා තියෙනවා. හැබැයි මට ඔය පහුගිය දවස් ටිකේ අවලාද නගපු සහෝදරයා එයාට අපි නවාතැන් කෑම බීම එක්ක දවසට රුපියල් 5000ක් දුන්නා. ඔය අවුරුදු 7ක් තිස්සේ රුපියල් 5000කට අද දවසේ වෙද්දී රඟපාන්න ආවේ එක දවසකට රුපියලක්වත් නැතුව. ඒ කියන්නේ කන්න බොන්නවත් බස් එක යනවත් රුපියල් නැතුව ඇවිල්ලා ඔය කීප කෙනා අද දවසේ එයාට පින්න කන්න බොන්න දීලා දවසකට 5000ක් දුන්නා. අපි ඉස්සෙල්ලම ගෙවන්න ගත්ත ඒ පුද්ගලයාට පමණයි. දැනටත් අපේ ටීම් එකේ ඉන්න සමහර අයට අපි ගෙවනකොට එපා අපි මේ වැඩේ කරමු කියලා කියනවා. ඒ කියන්නේ දැන් මෙතන අනිත් අය ඔක්කොම වගේ ජොබ් කරනවා. ඒතකොට මේක ගෙවීමක් සහ ලොකු පඩියක් එක්ක මේක යන 4 දෙනා ඉන්නේ. ඒ 4 දෙනා මම නැත මේ channel එක අරගෙන යන කට්ටිය. ඒ කියන්නේ අපි හිතමු මම නෑ කියලා. ඒ කට්ටිය මේ channel එක අරගෙන යනවා. එඩිට් පැත්තෙන්, ඒකට ආර්ට් පැත්තෙන් මේක සම්පූර්ණම කළමනාකරණය කරන කට්ටිය 4 දෙනායි. මං හිතන්නේ මේ 4 දෙනා තමයි මේකේ ඉන්න මුල. ඒ 4 දෙනා හින්දා තමයි ඇත්තටම වැඩි හරියක් මේ channel එක රැඳිලා තියෙන්නේ. ඉතින් මට ඒ 4 දෙනාට පමණයි මේ වෙලාවේ එහෙම පඩියක් කියලා තියාගෙන ඉන්න පුළුවන්. ඉතින් අනිත් කට්ටිය ගෙවන්න ගියොත් වෙන දේ ඔයා දන්නවා. ඔව්. ඒතකොට සාමාන්‍යයෙන් දැන් වීඩියෝ එකක් කරන් දැන් මම උනත් අපිට ට්‍රාන්ස්පෝර්ට් තියෙනවා. එතකොට ඒ වගේ ගොඩක් දේවල් මැද්දේ තමයි අර වගේ දෙයක් ඔයා කරේ. ඔව්. ඒ කියන්නේ එහෙම වෙලක් තමයි අර විදියට හැසිරුනේ. ඔව්. ඒ කියන්නේ පොඩ්ඩක් හිතන්නකෝ දැන් කවුරු හරි අලුතෙන් කෙනෙක් හංගපාන්න ඉන්නවා කියලා. සමහර කට්ටිය ඇත්ත කතන්දරේ මම මේ මහා කෙනෙක් නෙමෙයි. මම නිකන් YouTuber කෙනෙක්. සහ අවුරුදු 7ක් තිස්සේ මොකක් හරි දෙයක් කරපු කෙනෙක්. එතකොට අපි මම චූටි හරි තැනක ඉන්නවා නම් මම එතෙන්ට එන්න අවුරුදු 7ක් ගියා. හැබැයි අපි හිතමු channel එකට අලුතෙන්ම කෙනෙක් අපි ගන්නවා. ඔය ඉන්නේ කියලා අපි ගන්නවා රංගපාන. එතකොට එයාව අරගෙන අපි ඉස්සරහට දාලා වීඩියෝ දෙකකින් අපි අර අවුරුදු 7ක් කට්ට කාපු දැන් මිනිස්සු එයාව දැනගන්නවා පටස් ගන්න. එතකොට මේකේ තියෙන බර, මේකේ තියෙන කැපවීම, මේකේ තියෙන අර තියෙන ගැම්ම එයාලට අඩුයි. ඇත්ත කරන්නේ. එතකොට හිතන්න සෙල්ෆි කවුරු හරි ඇවිල්ලා සෙල්ෆි ගහලා අනේ මචං අපි ඕන වෙලාවක ඔයාලට ඉන්නවා අක්කයි මේකයි කියන එක නෙමෙයි කලන්න. කියන්නේ ජනප්‍රියයි. එතකොට ඒක මං අත්විඳන්නේ. මමත් හිතන්නේ සෙල්ෆි ගහලා පන්න දෙන්න ඉන්න මිනිස්සුම අවසානයේ අපිට කොච්චර ගහවද කියලා දන්නවනේ. ඔව්. ඒතර මේක රැක ගන්න අපි කොච්චර කට්ටක් කෑවද මේ දවස් ටිකේ. මම කියන්නේම අපි මේ දෙන chance එක සහ අපිත් එක්ක ඉන්න කට්ටිය මේ කරන දේ අපිට වෙන කවුරුත් දීලා නැහැ. මේ අපි විසින් අපි පාර හදාගෙන අපි පාර එලි කරගෙන යන ගමන. එතකොට මට කවදාවත් මෙහෙම චරිතයක් හිටියේ නැහැ. මට කවදාවත් මෙහෙම මම කොච්චර YouTubers ලට කතා කරලා තියෙනවද? අයියේ මට chance එකක් දෙන්න රඟපාන්න. අද ඒ අය කතා කරනවා.
දැන් යාලු ලොකුම හෙක්කරගෙන නෙමේ ඒ කියන්නේ දැන් මම මේ ළඟදිත් එහෙම කතා කරා පස්සේ තමයි යා මගේ මැසේජ් ටික දැක්කේ සීන් වෙන්නේවත් නැහැ ඉතින් මැසේජ් එකක් නෙමෙයි එන්නේ අපිට තියෙනවා දැන් ඒක ඔබත් තියෙනවා දැන් මම එකක් තුනේ ඒ කියන්නේ ඇත්ත කතන්දරේ ඒ දවස්වල මම මේ මිනිස්සුන්ට මැසේජ් කරනවා අනේ අයියේ මට රංගපන් chance එකක් දෙන්න රංගපන් chance එකක් දෙන්න හැබැයි මේ මැසේජ් සීන් වෙන්නේ නැහැ ඉතින් මම කොච්චර බයිනවද මේ මිනිස්සු ඉතින් ලොකුකම නෙමෙයි ඒක මේ තැනට ආපුවම තමයි තේරෙන්නේ අපිට කොච්චර මැසේජ් එනවද කියන්නේ ඒ මැසේජ් බලන්න ටයිම් එකක් නැහැ බැලෙන්නේ ලොකුකමක් නෙමෙයි ඒ හිතන්නකො මැසේජ් 100ක් ඇවිල්ලා තියෙනවා 100ට අපි නිකන් රියැක්ට් එකක් දානවා ඊට පස්සේ 100 දෙනාම ආයි රිප්ලයි කරනවා 100 දෙනෙකුට මැසේජ් කරන්නේ ලොකු ප්‍රශ්නයක් අය වෙන වැඩක් කරන්න කාලයක් නැතුව යනවා පුළුවන් විදිහට ඒක මැනේජ් කරගෙන ඉන්නවා ඉතින් එතකොට දැන් කන්ට්‍රෝල් සීරීස් එක දැන් නැවතුණා එතකොට දැන් මාස දෙකකට පස්සේ අය මොකක්ද ආරම්භ කරන්නේ එක ගැන කියන්න ඕනේ අපි නමක් විතරක් කියන්න නම නාරි නම එක ගයක් මට නම් ඕක මටත් හිතාගන්න බැරි මොන වගේ දෙයක් තමයි ස්ක්‍රිප්ට් එකේම ලියලා නැහැ හරිද නෑ තියෙනවා ලියලා තියෙන්නේ එහෙනම් යන ගමන් ඒක බලාගෙන මටත් චරිතයක් දෙන්න පුළුවන් අපි කරමු හැබැයි ඉතින් අර ඔයා අවුරුදු 7ක් ආපුවට මට ඔන්න හෙට අරන් දෙන්නේ හෙට කියලා අර ඉස්සෙල්ලා කියපු දේම තමයි වෙන්නේ ඔයා අවුරුදු 7ක් ආපු කට්ට ඔයා මාව එකපාරට චරිතයකට දාලා ඔයා මාව ඩෙවලොප් කරලා ගන්න මම ඒක දන්නවා හැබැයි මම අර ඔයා කාපු කට්ට මම විඳින්නේ නැහැ ඒකේ තියෙන ජොලිය විතරයි ඔයා විදිහේ ඔව් ඒකේ අර ප්‍රසිද්ධිය මම විදි හැබැයි ජනප්‍රියත්වය මට ගන්න වෙන්නේ නැහැ එතකොට ඔයාගේ දැන් ඉන්න පිරිස ගැන මට මොකක්ද කියන්නේ දැන් ඉන්න පිරිස පහුගිය දවස් ටිකේ වෙච්ච දේ දැක්කනේ පහුගිය දවස් ටිකේ අපේ ටීම් එකකින් ඇත්තටම දෙන්නේ 3 දෙනෙක් විතර අයින් වුණා මේ ප්‍රශ්නේ හින්දා මේ පහුගිය ටිකේම වෙච්ච ප්‍රශ්න හින්දා ගක් නෙමෙයි ඒක අපිට ඉලියෙන් පේන ප්‍රශ්න නෙමෙයි ඇතුලෙන් අපේ පෞද්ගලික ජීවිතවලට මාර විදිහට බලපෑව ඔය ප්‍රශ්නේ කියන්නේ ගේන ළමයින්ට විශේෂයෙන් ආරම උලක් එතකොට මේ ප්‍රශ්නත් එක්ක දැන් මේ මාත් එක්ක ඉන්න ටීම් එක හොඳම ස්පෙක්ට් එක මල්ලන් ඉන්න හොඳම ස්පෙක්ට් එක කියන්නේ ඕනම ප්‍රශ්නයක් ආවම තදින් මාව අල්ලන් ඉන්නවා කියන සමහර දවස්වල මම කියලා තියෙනවා මචං මම මේ channel එක නවත්තනවා නවත්තලා මම ජොබ් එක කරනවා කියලා මේ පහුගිය දවස් ටිකේ මම ඒ තරමට වැටුණා නෑ කියන්නේ ඔව් දැක්කවා Facebook එකේ දානවා ඉස්සලා නැතුණත් ඔන්නම මේකක් දාලා තිබ්බා මම දැක්ක අන්න ඒක අරගෙන තමයි ගොඩක් පේජ් වලින් දාලා තිබ්බේ සම්පූර්ණ හැන්ඩල් පඳුලින් කියයි තමන්ගේ channel එක නවත්තනවා කියලා ඒ කියන්නේ මං ඊළඟ අර කලකිරීම ගැන මේ දාලා තිබ්බේ මේ කන්ට්‍රෝල් නවත්තනවා කියලා මේක වෙනම පැත්තකට අරගෙන ගියා ඉතින් ඇත්තටම පේජ් කරන කට්ටිය අපිට පට්ට උදව්වක් දුන්නා ඒ දවස්වල උණේවටත් වැඩි අපි උස්සගෙන ගියා. සමහර පේජ් වල මම මෙසේජ් කරලා කියලා දෙනවා දාන්න එපා මෙහෙම කියලා. හැබැයි මේක අනිත් පැත්ත හරුණාට පස්සේ අනිත් පැත්තට උඩරිම වටන්න පේජ් කරන කට්ටිය අපිට මාර හෙල්ප් එකක් දුන්නා. ඒක කොපිරයිට් එහෙම ගහලා නෑ. නෑ. මං ගහන්නේ. ඒ කියන්නේ අදින ඕන කෙනෙක් දාන්න පුළුවන්. ඒව දාන්න එපා. දැන් මට කමක් නෑ ඒක. ඒ කියන්නේ මම නම් දකින්න විදියට ඒක කලාකරුවෙක් කරන අසාධාරණයි. මොකද ඔයාලා කන කට්ට එයාලා එක සාමාන්‍යයෙන් MB 20කින් විතර වගේ ඩවුන්ලෝඩ් කරලා MB 30කින් 40කින් ඒක අප්ලෝඩ් කරාට පස්සේ ඔයාලා මහන්සිය නැතු සරුංගල් කියන එපිසෝඩ් ටික වෙනම channel එක ඒ එපිසෝඩ් 29ෙම තියෙනවා ඒ thumbnail මාරගෙන අමක් නෑ ඉතින් ඒ කියන්නේ ඉතින් මම ඉතින් දකින්නේ මෙච්චරයි මම පොඩි කාලේ ඉඳලා ආස වුණේ මිනිස්සු ගන්න චරිතයක් වෙන්න ඉතින් ඒ කට්ටිය යාලගේ වාසියට හරි අපේ එක ෂෙයා කරනවා නේ දැන් මිනිස්සු ගන්න චරිතයක් වෙලා ඉවරයි නෑ තාම නේ දැන් channel එකේ subscribers කීයද දැන් ලක්ෂ 320 ළඟයි 320 ළඟයි මේ ඉස්සෙල්ලා කරපු වීඩියෝ ඉන්ටර්වයු එකේදී නෑ
ලක්ෂයක එකක් කරා ඊට පස්සේ ඊට ඉස්සෙල්ලා මුල්ම එක 1200 මුල්ම කාලේ චැනල් එක පටන් අරගෙන අවුරුදු එක හමාරක් වගේ ගියපුවාම 2020 වගේ නේ 19 අග වගේ 19 අග. එතකොට අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ? අද ඉන්න තැන ගැන සතුටුයි. හැබැයි ලොකු සතුටක් නෑ. මොකද මම මීට වැඩිය තැනක් හැම වෙලේම අපේක්ෂා කරනවා. ඔයාට විතරයි. නෑ. ඒ කියන්නේ මම දිනුවක් දිනන්නේ මගේ වටේ කට්ටියත් එක්ක හැමදාම. නැත්තම් මගේ ටීම් එකේ කට්ටියක් දන්නවා මට මීට වැඩිය ලොකු chance එකක් තියෙනවා යන්න. මම ගිහිල්ලා නෑ. ඒ ගිහින් නැත්තෙම මගේ සෙට් එක අරගෙන මම යන්න ඕන නිසා ටීම් එකේ කට්ටිය දැකලා තියෙනවා. දවස් කරගෙන යනවා. අනිවාර්යයෙන්. ඒක පොරොන්දු වෙනවා. ඔව්. මම කොහොමද පොරොන්දු වෙලා තියෙන්නේ? YouTube ගමන නවත්තන්නේ. මොන දේ තිබ්බත් YouTube එක අමතක කරන්නේ නැහැ. YouTube එක අමතක කරන්නේ නැහැ. ඒ කියන්නේ සමහර විට මගේ ටාගට් වලට යන කාලෙදී සමහර විට මට YouTube එකේ මූණ දාන්න බැරි වෙයි. හැබැයි සකුමල් ප්‍රොඩක්ෂන් එකේ මේන් සෙට් එක හැමදාම YouTube එකේ තියන්න මම කැමති නැහැ. වෙන සෙට් එකක් හදනවා. අනිවාර්යයෙන්. සකුමල් ප්‍රොඩක්ෂන් එකේ මේ සෙට් එක තමයි මේකේ ස්ටෙප් එකක් කරන්න උඩට යන්න ඕන. එතකොට මෙතන පුරවන තව කට්ටියක් ඉන්නවා. දැන් මම ලොකු බයික් ඉන්නේ. එහෙම පුරවන කට්ටියක් ගන්න බයික් ඉන්නේ ඇත්තට. කවුගේ කාලේ වෙච්ච ප්‍රශ්නත් එක්ක. අනිවාර්යයෙන්. ඒ කියන්නේ මේක තේරුම් අරගෙන මේක මොකක්ද අපි මේකෙන් අපි කරගන්න ඕනේ මොකක්ද කියන එක තේරෙන්නේ නැති කට්ටියක් එක්ක ඉතින් වැඩ ගන්න අමාරුයි. ඔව් එතකොට දැන් අපි දකිනවා පහුගිය දින කිහිපෙම ස්ටේජ් කරනවා ස්ටේජ් වල නැගලා ඉවරලා බැනුම් ගන්න ඕක මේ අනුන්ගේ සින්දු කියාගෙන ඒ වැඩේ මොකක්ද ඔයාලා ඇත්තට මේකේ බලාපොරොත්තු වෙන දේ? ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ අපි සපමල් ප්‍රොඩක්ෂන් කියලා channel එකක් පටන් ගත්තෙම සපමල් ප්‍රොඩක්ෂන් නෙමෙයි channel එක ඉස්සර නම් shopping bag. shopping bag කියන්නේ අපි ටිම්බල් එක ටිකක් හදාගෙන drum set එකක් හදාගෙන සින්දු කියන්න තමයි අපි කියන්නේ. අපි වීඩියෝ පොඩ්ඩක් බලමු. අනිවාර්යයෙන්. ඉතින් ඕක තමයි අපේ ආසාව. පොඩි කාලේ ඉඳලා. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් මම 7-8 ඉඳලා ලොකු ආසාවක් තිබ්බා. ප්‍රසංග දිසේර තමයි මම ආසම ඩ්‍රම අයින්කා. එයා හින්දම ඩ්‍රම් සෙට් එකක් හදලා ඩ්‍රම් සෙට් ගහන්න පුරුදු වෙනවා තනි. ඊට පස්සේ අපි ෆ්ලෑෂ් බෑක් එකකින් රෝෂන් අයියා හොම මාර පිස්සුවක් කරාවා. ඒ කියන්නේ ජීරෝ වෙනම සෙට් එකක් හිටියා. ඔව් ඇත්තටම දැනට. ඉතින් මම උපරිම try කරා ඒක හදාගන්නෙත් බෑ. හැබැයි එකම එක දවසක මේ ළඟදී අපි සංහරේ බෑන්ඩ් එකේ නායකයා ශානු ප්‍රේම් අයියා මට කතා කරනවා මල්ලින් බලා මේ අපේ ෂෝ එකේ සින්දු කියපල්ලා. හැබැයි අපි මීට කලින් සින්දු කියලා තිබ්බේ නෑ. ඒ කියන්නේ පළවෙනි ෂෝ එක. ඔව්. ඊට පස්සේ මම කිව්වා ඊ බෑ ඉතින් අපි කොහොම සින්දු කියන්නේ මම කවදාවත් එහෙම කියලා නෑ නේ කියලා. නෑ නේ උඹලා අනිවාර්යෙන් කියන්න පුළුවන් අනිවාර්යෙන් කියපල්ලා. ඉතින් එදා අපි හදාගෙන ලොකු පිස්සුවක් කියලා. ඊට පස්සේ අපිටත් හිතා ගන්න බැරි වුණා. අපිට ප්‍රසංග එන්න ගත්තා. අපිට ආරාධනා ලැබුණා. YouTube එකේ මෙච්චර කාලයක් කර හිටියේ ඔයාලා ෂෝට් ෆිල්ම්, ඒ වගේම ජෝක් වීඩියෝ ඒ වගේ දේවල්. ඔයාලා එතකොට අර ප්‍රසංග වේදිකාවට ආව කියන්නේ නිකන් වෙනම පාරක හැරිච්ච එකක් තියෙන්නේ. ඇත්තටම. ඒ කියන්නේ මම ආයෙත් මුලට වැටුණා වගේ. ඒ කියන්නේ මගේ ආසාපාර ඒකනේ. ඒ කියන්නේ ඔයාලා මේ YouTube එක තෝරගෙන තියෙන්නේ ඔයාගේ හීනෙට යන්න නිකන් ෂෝට් කට් එකක් විදිහට වගේ. ෂෝට් කට් එකක් නෙවෙයි. මගේ හීනවලට යන්න පඩිපෙළ තමයි ඉනිමක තමයි YouTube එක. YouTube එක කියන්නේ මගේ හීන ගොඩක් තිබ්බා. තියෙනවා. ඒවට මම කවදා හරි යනවා. ඒ යන්නේ මේ YouTube එක ඉනිමක කරගෙන තමයි. ඒ ඉනිමකේ ඕන කෙනෙක් ළඟින්ද පුළුවන්. අනිවාර්යයෙන්. ඒ කියන්නේ මම ගිහපු පාරේ ඕන කෙනෙකුට එන්න පුළුවන්. මගෙන් බහින්නත් පුළුවන්. මගෙන් බහින්නත් පුළුවන්. බහැලා මඩ ගහන්නත් පුළුවන්. ඉනිමක වට්ටන්න කාටවත් දෙන්නේ. කොහොම හරි කයින් අල්ලගෙන ඉන්න. මම හුස්ම ගන්නකම් ඉතින් අනිවාර්යෙන් ඉනිමක වැඩ කරනවා. ඔයාලට පස්සේ මට පස්සෙත් මම හිතනවා දැන් ඉන්න සෙට් එක අනිවාර්යෙන්ම
අරගෙන යනවා. ඒ කියන්නේ මම වැටෙන හැම වෙලාවකම මවුස් කරලා තියන මගේ සෙට් එක. එතකොට දැන් ඔය කියන විදිහට ඔයාලට හම්බෙච්ච පළවෙනි chance එකෙන් උපරිම ප්‍රයෝජනය ගත්තා. ඒ කියන්නේ ප්‍රසංග වේදිකාවේ. ඔව් පරිම ප්‍රයෝජන තාම අරන්නේ නැහැ. තාම අපි ඉගෙන ගන්නගෙන යන්නේ. ඒ කියන්නේ ප්‍රසංග වලට ආරාධනා හම්බ වෙනවා. හැබැයි මෙහෙම නෙමෙයි අපිට තව තියෙනවා දෙමීට වැඩි. හැමක් උපයා ගන්න ආසාව. මම දැක්කපු විදිහට ඔයාගේ දැන් ටීම් එකේ ඉන්න අයට සමහර අයට රංගපාන සින්දු කියන්න දෙකම පුළුවන්. එතකොට සමහර අයට පුළුවන් රංගපාන විතරයි. එතකොට මේක මම දකින විදිහට කලාකාරයක්. සපෝට් ප්‍රොඩක්ෂන් කියන්නේ. ඔව්. එතකොට ඒ කලාකාරයේ නිර්මාතෘ ඔබතුමා. ඇත්තටම කිව්වොත් නිර්මාතෘ නෙමෙයි. අපේ සෙට් එක කරගෙන යන කෙනා. මොකද මේකේ ඉන්නවා බරදින ලොකු සෙට් එක. මේ සෙට් එක අපි විසින් අපි තන හදාගන්න එකක් නෙදී. ඒකේ මම හිතන්නේ දැන් සපුමල් කියලා මගේ නම තිබ්බට. ඒතරම් හැම යන්නේ අපේ සෙට් එකේ. මගේ විතරක් නෙමෙයි. නම විතරක් මගේ ගියට හැම අපි ඔක්කොගෙම. ඔව්. දැන් ප්‍රසංග වේදිකාවේ දැන් ප්‍රසංග වේදිකාවට ආරාධනා බොහොමයක් කරනවා. දැන් ඉතිරි කාලේදී අනුන්ගේ සින්දුවල කියන බලාපොරොත්තු තියෙන මම දැක්කා ළඟදී වරන්න කියලා සින්දුවක් එළියට ආවා. ඒක තවත් ඉස්සරහට තවත් සින්දු එන්න තියෙනවද? මම පොරොන්දු වෙනවා මේ අවුරුද්දේ දෙසැම්බර් වෙනකම් විතරයි අපි වෙන කාලේ සින්දුවක් කියන්නේ. දෙසැම්බර් වෙනකම් විතරයි. මොකද මේ අපිට සින්දු නෑනේ. අපි සින්දු හදාගෙන යන්නේ. ඔව් ඔයාලා මේ කොමඩි channel එක කරගත්ත මේ පොඩි සෙට් එකක්. සෙට් එකක් ඇත්තටම අපි සින්දුවක් හදන්නේ අපිට ප්‍රසංගෙකින් හම්බෙන්න සල්ලි. ප්‍රසංග වලින් හම්බෙන සල්ලි වලින් තමයි සින්දු හදන්නේ. අපි තාමත් මේ ප්‍රසංග වලින් හම්බෙන සතයක්වත් බෙදා ගන්න නැහැ. හිතන්න විතර මගේ සෙට් එකේ ඉන්න මගේ සෙට් එකේ තේරුම් ගැනීම. අපි සල්ලි ඉල්ලන්නේ නෙමෙයි. අපේ සෙට් එකේ ඒ සෙට් එකමයි කියන්නේ. අපි සින්දු ටිකක් හදමු. මේ ෂෝ එකෙන් එන සල්ලි වලින් සින්දු හදමු කියනවා. මොකද අර දැන් ඔය ෂෝ එකේ අපි ස්ටේජ් වල නගින 4 දෙනා ඉන්නේ. ඔය 4 දෙනා ඉట్లా මගේ මුල්ම සෙට් එකේ කතාවක් කියනවා. අපි 4 දෙනා. හොඳට බලන්නකෝ. එතකොට මේකේ බර දන්න. මේකේ අමාරුව දන්න. හොඳම 4 දෙනා. එතකොට එයාලා දැන් මේ ළඟදී දැන් අපි channel එකේ වීඩියෝ දාන්නේ. එතකොට අපි channel එකේ ආදායම් තත්ත්වය උඩරම පල්ලෙහාට වැටලා තියෙන්නේ. එතකොට අපි සම්පූර්ණව මේ ළඟදී සම්පූර්ණව ප්‍රසංගයක සල්ලි channel එක වලින් බැර කරා. මේ වෙද්දී මේ පොලොත් වැඩියා කටයුතු ටිකක් කරගෙන යනවා අපි. يعني බඩුවල සම්පත්ත මේ ඔක්කොම අපි ෂෝ වලින් ගන්න සල්ලි. ඇත්තටම අපි ස්ටේජ් එකේ ඉන්නේ අපේ තෘප්තිය. සමහර තැන් අපිට කතා කරලා තියෙනවා ෂෝ දෙකක් තියෙනවා. يعني දවසට ෂෝ දෙක තුනක් සෙට් වෙනවා. එහෙම යන්නේ නැහැ. අපි උපරිම වුණයි දවසට ෂෝ එකකට ඉතින් යට කොහොමද යන්නේ? මම හිතනවා මට ඊළඟ අනාගතයේදී දවසට ගොඩක් එන්න මේ එකක් එයි කියලා. හැබැයි අපි ස්ටේජ් එකේ දඟලන විදිහට මම හිතනවා අපි ස්ටේජ් එකේ ෂෝ දෙකකට යන්න බැරි කියලා. මම ඒක දකින්න මොකද ගොඩක් කට්ටිය කියලා තියෙනවා. දැන් සමහර කට්ටිය දැන් සමහර අය ඉන්න හොඳ කියන අය නරක කියන අය. දැන් එක සෙට් එකක් ඉන්නවා මම දැක්කත් මොකද ඔන්න ෂෝත් කන්න යනවා. ප්‍රසංග වේදිකාවක් කන්න එනවා YouTube එකත් මේ පිස්සු කෙල්ලා අර අනම්මනම් එඳුම් යටෙන් ගිහලා ටයි කොටර දාගෙන ගිහිල්ලා අනම්මනම් කියලා කොට ෂෝට් වල ඉඳන් ස්ටේජ් එකට නැගලා කියලා මොනෝ කට්ටිය කියලා තියෙනවා. ඒ කට්ටිය මොනවද කියන්නේ ඔයාලා ඒක නවත්තනවා. යාලා කියන්නේ හරි ඒ කියන්නේ මීට කලින් එහෙම එකක් වෙලා නැහැ. මීට කලින් එහෙම එකක් වෙලා නැහැ වේදිකාව. එතකොට දැන් අපි බැලුවේ ඇත්තම කරන්දරේ අපි මේ අපේ සීරීස් එකේ ඉන්න චරිත ටික තමයි අපි වේදිකාවට අරන් යන්නේ කියලා. ඔය ඒක නිසා මිනිස්සු දැනගත්තා. ඔව්. එතකොට දැන් අපි පැටි මාමට ඉන්න චරිතය ඉන්නවා. ඒකට කමිසයක් නැහැ සරම ඇඳගෙන තමයි හිටියේ. අපි ඒක ස්ටේජ් එකේ ඉච්චර පස්සේ අපිට මාර විදිහට මඩක් එල්ලනවා. දී ඇත්තද? මම පිළිගන්නවා. ඊට පස්සේ අපි ඒක හදාගෙන පොඩ කලිසම් ගහගෙන අපි ස්ටේජ් එකට යනවා. ඊට පස්සේ ලොකු මඩක් එන්නේ. හරි. ඊට පස්සේ අපි හොඳට ඩීසන් නැදගෙන ටයිඩි එකක් දාලා හැබැයි කලින්ම බඩ මැදට ඇදගෙන අපි ස්ටේජ් එකට යනවා. දැන් ඒකටත් බයිනවා. ඇඳුමේ ප්‍රශ්නයකට තමයි දැන් බයින්නේ. ඒකට අපි දඟලනවා වැඩිලු ප්‍රසංග වේදිකා. හරි.
අපි හැමලේම ට්‍රයි කරා අනිත් කට්ටියෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඇත්ත කතන්දරේ මම පෞද්ගලිකව කියන්නේ මට සින්දු කියන්න බෑ. මට සින්දු කියන්න බෑ. ඒතකොට අපි වේදිකාවට නගින දෙන්නගෙන් කියන්නේ 4 දෙනාගෙන් දෙන්නෙක්ට විතරයි සින්දු කියන්න පුළුවන් ලස්සනට. මලින්දු මල්ලිටයි පැටි මම්මට මිලින්දටයි විතරයි. ඒතකොට මధుරයියටයි මටයි ලාවට මොකක් හරි මෙච් එකක් ගහගන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඒතකොට අපි නගින්නේ සබ් එකට සහාරෝ වෙන මේ එකක් හදන්න. හරියට. මම ස්ටේජ් නගින්න තව ටික කාලෙක. මොකද මම ඊට පස්සේ තව එකෙන්ද කවුරු හරි දාලා තව වෙන පාරක් හොයන්න ඕනේ. අපිට කීයක් හරි ඉන්නද දෙයක්. ඔයා තමයි ඒකට මේ කණ්ඩායමේ පාරවල් හොයන්නේ. ඔව් ඉතින්. මොකක් හරි බක්තියක් ගහන වෙලාව මේ ඉන්න වටේ ඉන්න සෙට් එකත් එක්කම කොට යන්න ඕනේ. අන්න හරි. ඒ කියන්නේ කලකිරීම මැද ඔව්. මඩ ප්‍රහාර මැද කොහොම හරි තව පාරවල් හොයලා මේ ඉන්න සෙට් එක කොට දාන්න ඕනේ. ඔව්. ඒ කියන්නේ මම රිසර්ච් අපේ channel එකකින් එන ආදායමින් මුකුත් කරන්න අමාරුයි. ඇත්තටම හැබැයි මට පුළුවන් නම් වෙන ආදායම් පාරවල් ටිකක් හොයලා දෙන්න වටිනවනේ. සමහර කට්ටිය ඇත්තටම channel එකේ ඉන්න බැරුව ජොබ් වලට ගියා channel එකෙන් අයින් වුණා. මේ දී ගන්න බැරි හින්දානේ. අසරණයි ඉතින් ඒක. ඔන්න දැන් කාල වේලාවක් ඉක්මවා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මම වැඩසටහනේ අවසානයේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් ඔයා ලංකාවේ දැන් ඉහළම ඉන්න සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක්. ඔයාට සමාජ මාධ්‍යයේ තියෙන අභියෝගය මොකක්ද? දැනට තියෙන ලොකෝ අභියෝගයක් තමයි මං ගැන වැරදි වැටහීමක් ඇති කරගෙන ඉන්න මිනිස්සු මගේ පැත්තට නවල හරව ගන්න. සමාජ මාධ්‍ය අනිත් වැඩ ටික මම කොහොමත් නතර කරන්න නැතුව යවන. මම මොන වැඩේ කරත් මිනිස්සු මගේ පැත්තට නැත්තම් ඇත්තටම වැඩ නෑ. මං හරි ආදරෙයි මගේ මාත් එක්ක ඉන්න කට්ටියට. ඉතින් මං ඉගෙන ගත්තා ඇත්තම මේ වෙච්ච දේවලුත් එක්ක කියන්නේ සමාජයක් එක්ක හැසිරෙන්නේ කොහොමද? සමාජයක් එක්ක මං වැඩ කරන්නේ කොහොමද? මේ ඇත්තටම මේ වෙච්ච දේ හොඳයි ඒකට. අභියෝගයක් තියෙනවා දැන් ලොකු ගමනකට. මං හිතනවා මට ඒක ලේසි වෙයි කියලා බලමු. කරනවා. ඒ වගේම දැන් ඔයාගේ ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා බලන්න. අද දවසේ මේ වැඩසටහන අවසන් වෙනකම් බලපු කෙනෙක් දන්නේ නැති මොනවාද වෙච්ච ප්‍රශ්න ඒවට හරි නිවැරදි පිළිතුරු ටික මමත් දැනගත්තා. මමත් මොකද මාත් කාර්යබහුල ජීවිතයෙන් මිදිලා ඉඳලා මමත් නිතරම කෝල් කරලා මට අහන්න බෑනේ ලකුණු මොකක්ද වෙලා තියෙන ප්‍රශ්නේ අර තමයි කියලා. මොන මමත් දැනගත්තා. බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයාත් දැනගත්තා. ඔන්න ප්‍රශ්න ටික ඔක්කොම විසඳුවා අද දවසේ. බලාගෙන ඉන්න අයට මොකක්ද කියන්න තියෙන්නේ? ඔයාගේ ප්‍රේක්ෂකයන්ට ඉස්සරහටත් මේ විදිහටම රසවින්දනය කියන දෙනවාද? අනිවාර්යයෙන්. ඒ කියන්නේ අපිත් එක්ක ඉන්න එක්කෙනාද අපි එයාට රසවින්දනයක් දෙන්න උපරිම try කරනවා. හැබැයි මේ වෙලාවේ අපි ඉන්නේ පොඩි බ්‍රේක් එකක. මම හිතනවා අපි සීරීස් එකක් පටන් ගනි. තව සති 3 මාසකින් වගේ අනිවාර්යෙන් පටන් ගනි. ඒ ඇස්සේ මොකක් හරි විශේෂ අපිට කමර්ෂල් එකක් අපි කරමු. එන්නත් තියෙනවා. සීරීස් එකක් විතර එක දිගට යන්න එකක් අවශ්‍යක්වත් තියෙයි. සිනමාවට යන්න ලොකු කාලයක් යයි. අපෙන් ටෙලිග්‍රෑම් එකක් තියෙනවා. ඒක බලමු. ටෙලිග්‍රෑම් එක. සිනමාවල දකින්න මම කැමති. මම හැමදාම මගේ ඉතා වැඩසටහන කියන කතාව ඔබත් එක්ක එකට ඉන්නවා. ඔබ කිව්වට තරහ එනවා මට වැඩිම. නමුත් අර අපේ අතරේ තියෙන සම්බන්ධ නිසා මම ඔබ කියන කතා කරන්නේ. ඔබත් එක්ක එකතු වෙලා මේ වගේ සීට් එකක් ඉඳගෙන ෆිල්ම් හෝල් එක ෆිල්ම් එකක් බලන්න යන්න chance එකක් එනකන් මම අදටත් ඇඟිලි ගෑවෙමින් ඉන්නේ. ඒක මම හදවතේම තියෙන දෙයක්. මම හැමදාම කියන දෙයක්. ඉතින් ඒ වගේම අර පරණ හැම දෙයක් මමතක කරලා අලුතෙන් සීරීස් එකක් ඉස්සරහට පටන් ගන්නවා කියලා නිදි. ඔව්. ඒකට අලුත් මූණු ටිකක් එනවා. නෑ. පරණ මූණුමයි. අලුත් මූණු දැන් ගන්න බයයි. එහෙම එකක් තියෙන්නේ. ගන්න බයයි. අතම කරන්නේ තව කෙනෙක් මෙතෙන්ට එන එක දැන් ලොකු බයයි. බලමු ඉතින් සමහරට වෙනස් වෙයි. මේ වෙලාවේ බය කියන්නේ අර ගිනි පෙලෙල්ලෙන් වැට තාපු එක කලම්මැදිලට බයයි කියනවා. ඉතින් ඒක හින්දා කෙනෙක් ගන්න පොඩි මේවෙක් ඉන්නවා. අපි ඉතින් මේ ඉන්න සෙට් එකම කරනවා කියන එක තමයි ඉන්නේ ඉස්සරහ. බලමු. ලස්සන වැඩකින් බලමු. අනිවාර්යයෙන්. ඉතින් අනාගත බලාපොරොත්තු
ලොකු ඒවා ගොඩක් තියෙනවා අපි ඉස්සරහට බලමු දැම්ම කියන්න බෑ. දැන් කියන්න බෑ ඔන්න අද දවසේ මගේ වැඩසටහනට එක් හසුනේ ප්‍රශ්න ගොඩක් දැනගන්න මම දැරිච්ච ප්‍රශ්න වගේක් දැනගන්න අදාවේ සපුමල් ප්‍රොඩක්ෂන් වගේම සපුමල් චන්ද්‍රසිරි හම්බෙන් තමයි අද දවසේ ආවේ. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේ මගේ ප්‍රශ්න ඒ වගේම ප්‍රේක්ෂකයන්ගේ ප්‍රශ්න ඔයාගේ ප්‍රේක්ෂකයන්ගේ ප්‍රශ්න ටික විසඳුවට. සමහර විට මගේ මේ උත්තරවල සමහර විට හිතේ දුන්නට දැන්නේ තමයි මේකටත් මට බැලුම් ගන්න වෙයි කමක් නෑ මම හිතනවා මම උත්තර දුන්නා කියලා. අතට මේ ප්‍රශ්න වලට අවසාන වශයෙන් මොනවද කියන්නේ? මාත් එක්ක ඉන්න හැමෝටම අපේ එච්චර. එහෙනම් ජය වේවා. ජය වේවා.